විශේෂයෙන් කියන්න අවශ්‍යම දේ තමයි අවුරුදු ගණනාවක් අවශ්‍යතාවයක් තිබිච්ච ක්‍රීඩාංගණයකට විදුලි ආලෝකය ලබා දීලා ඒ වගේම ලෝක කුසලාන තරඟාවලියක් සඳහා මෙම ක්‍රීඩාංගණය SSC ක්‍රීඩාංගණය සකස් කිරීම. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මැදිහත් වීම තුලින් තමයි මේ දායාදය ජාතියට ලැබුණේ. ඒ වගේම තමයි මෙම අවස්ථාව ලෝක කුසලාන මම හිතන්නේ ලංකාවේ පැවැත්වෙන දෙවැනි අවස්ථාව තමයි මේ. එතකොට සම සත්කාරක රටක් හැටියට අපි ආඩම්බර වෙනවා විශේෂයෙන්ම රටේ ආර්ථිකයටත් ඒ වගේම රටේ ප්‍රේක්ෂක ජනතාවටත් හොඳ තරඟාවලියක් ලබා දෙන්න. දැන් මේ වෙද්දී මොන විදිහට සූදානම? සියලු දේම සූදානම්. පොඩි දේවල් තියෙනවා. ඒවත් අද රාත්‍රිය වෙනකොට මම හිතනවා සියලුම දේ සකස් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මොකද මේකට විශාල වශයෙන් ICC දායකත්වයක් හම් වෙනවා. ඔවුන්ගේ ගොඩක් කාර්ය මණ්ඩල ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සැරින් සැරේ තමයි අපිට කියන්නේ. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත්තාම අපි මේ සෑම දෙයකටම අපි පුරුදු වෙලා තියෙන්නේ. මොකද දිගින් දිගටම අපි තරඟාවලි සම්බන්ධයෙන් අපේ කමිටු තියෙනවා. ඒ කමිටුවල සමාජිකයින් සියල්ලම දැනුවත් වෙලා මේ අවශ්‍ය සියලුම දේ ලබා දෙන්න සූදානම් වෙලා තියෙනවා. ආරම්භක තර්කයේ මාත්. එතකොට ආරම්භක උත්සවයක් පැවැත්වෙනවද? ඒක කොයි විදිහට? නෑ, ආරම්භක උත්සවයක් පැවැත්වෙන්නේ නැහැ. ඒක පැවැත්වෙන්නේ ඉන්දියාවේ මුම්බයි ක්‍රීඩාංගණයේදී. හැබැයි අපි ඒ වෙනුවට හෙට පාසල් ශිෂ්‍යයින්ව සහභාගී කරනවා. ආරම්භක උත්සවයක් හැටියට නෙමෙයි, ඔවුන්ට පුළුවන්. ඒ වගේම තමයි අපි ප්‍රේක්ෂක ජනතාවට පළවෙනි තරඟය ඔවුන්ට නොමිලේ බලා ගන්න, දැක බලා ගන්න අපි ගේට්ටු කීපයක් විවෘත කරලා තියෙනවා. මහ ජනතාවට ඇවිල්ලා තරඟය නොමිලේ බලා ගන්නට පුළුවන්. උන්ගේ පහසුකම් සියල්ලම සපයලා තියෙන්නේ උන්ගේ අවශ්‍ය කරන සාමාන්‍ය දේවල්. පොලිස් පාත් ප්‍රකාශ කළ ආරක්ෂාව පොතටම සපයලා තියෙනවා. අනිවාර්යයෙන්ම මොකද පොලිස්පතිතුමාගේ මැදිහත් වීම මත ඔහු විශාල කැපවීමක් කරා මේ සම්බන්ධයෙන්, මේ ලෝක කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන්. ඉතින් ඔහුගේ මැදිහත් වීම තුළින් සියලුම දේවල් ආරක්ෂක වැඩපිළිවෙල ඉතාමත් සංවිධානව කරගෙන යමින් පවතිනවා. ඒ වගේම තමයි පෞද්ගලික ආරක්ෂක අංශයත් අපි මේකට ඇතුළත් කරලා තියෙනවා. මේ ප්‍රේක්ෂක ජනතාවගේ සහ ක්‍රීඩකීන්ගේ ඒ වගේම අවශ්‍ය ස්ටේක් හෝල්ඩර්ස්ලට උන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තානයට ඉතියක් යවුවා කියලා. මොකක්ද ඒකේ දැන් ඉඳලා? මම හිතනවා මොකද සභාපතිතුමා කාලෝචිත පියවරක් ගත්තේ. අපි සෑම විටකම පාකිස්තානය තනි කරේ නැහැ කොයිම වෙලාවකවත්. මට මතකයි 2017 අපි කණ්ඩායමක් යවුවා පාකිස්තානයට. එතකොට දිගින් දිගටම පාකිස්තානය සෑම විටකම අපෙන් ඉල්ලපු උදව් අපි කරලා තියෙනවා ජාතියක් හැටියට, රටක් හැටියට. එතකොට එතුමා කල්පනා කරේ, විශේෂයෙන්ම සභාපතිතුමා කල්පනා කරේ දේ තමයි මේ ඉන්දියා පාකිස්තානු ක්‍රිකට් තරඟයෙන් සෑහෙන විශාල මුදලක් අහිමි වෙනවා ශ්‍රී ලංකාවට. ඒ සංචාරක විශේෂයෙන්ම සභාපතිතුමා මම හිතනවා ඉතාමත් කාලෝචිත පියවරක් ගත්තේ කියලා. රටක් හැටියට, ක්‍රිකට් පාලක මණ්ඩලය හැටියට අපි ඔවුන්ට කිව්වා අපි මැදිහත් වෙලා තියෙනවා සෑම විටකම ඔවුන්ගේ ඕමනාවන් සපුරන්න. ඔවුන්ගේ රටක් හැටියට, ඔවුන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලය හැටියට අපෙන් ඉල්ලපු සෑම විටකම අපි ශ්‍රී ලංකා කණ්ඩායම් සංචාරය සඳහා යොදවාගෙන තියෙනවා. ඒක සමහර වෙලාවට වෙලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයින් කැමති නැතුවත් අපි පාලක මණ්ඩලයක් හැටියට ඒ තීරණය ගත්තා රටක් හැටියට උන්ට සහයෝගය දෙන්න ඕන කියලා. ඉතින් මම හිතනවා මේ අවස්ථාවේදී සභාපතිතුමා විශේෂයෙන්ම අවධානය යොමු කරේ අපිට අහිමි වෙන පිටරට මුදල්, ඒ වගේම සංචාරක ව්‍යාපාර වලින් ඔවුන් අඩපණ වෙනවා මේ තරඟේ. මොකද මේ තරඟේ ඉතාම ඉල්ලුමක් තිබුණා, විශාල ඉල්ලුමක් තිබුණා ප්‍රවේශපත්‍ර වලට. ඒ වගේම කාමර බුක් කරලා තිබුණා. ඉතින් මෙවැනි දේවල් සියල්ලම අඩපණ වෙන නිසා තමයි අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැටියට ඔවුන්ට ඉතාමත් ආයාචනාත්මක ලියුමක් යැව්වේ. මේ ගැන සලකලා රටක් හැටියට අපිට මුණ දෙන්න වෙන දේවල් ටික පොඩ්ඩක් බලලා සලකා බලන්න කියලා උන්ගේ තීරණය. දැන් මේක ක්‍රිකට් තරගයට වඩා මේක සැනකෙලියක් ලංකාව ඇතුළේ. ප්‍රේක්ෂකයන්ට මොකද කියන්නේ? ප්‍රේක්ෂකයන් කියන්න තියෙන්නේ ඕනම කණ්ඩායමක පසුබැසීම් තියෙනවා. ඒ පසුබැසීම් අමතක කරන්න රටක් හැටියට අපි එකතු වෙමු. අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට ධෛර්යය දෙමු. ඒ වගේම පුළුවන් නම් අපිට කුසලානේ ගේන්න ඒගොල්ලොන්ගේ කියන්නේ මහ ජනතාවගේ ප්‍රේක්ෂක ජනතාවගේ සහයෝගයත් එක්කම ක්‍රීඩකයන්ව දිරිමත් කරලා කොහොම හරි කුසලානේ ගේන්න
අපි ප්‍රාර්ථනා කරමු.